අපි අඟහරු ගහයාගෙන් විවාහයට බලපාන දෝෂ ගැන ඉගෙන ගනිමු. අඟහරු ගහයා කේන්දරේ විවාහක ස්ථානයක හිටියොතින් ඔහුට ඔයට විවාහය ඉතා ඉක්මනින් සිදු කරගන්න අපහසුයි. විවාහයේදී ප්‍රශ්න ඇති කරනවා. විවාහයට අකමැති බවක් පෙන්වනවා. වයස වැඩි වෙලා තමයි විවාහ වෙන්නේ. මේ අඟහරුකාරක කහයා විවාහයට බලපාන ආකාරය අපි කේන්දර සටහන් වල පිහිටන විදිය ඉගෙන ගනිමු. අඟහරු කියන්නේ කුජ. මේ කුජ ගහයා කුජ. ඔය කේන්දරේ කුජ ගහය නිසා විවාහයට බාධා ඇති කරනවා. විවාහක ස්ථානය තමයි 1 2 3 4 5 6 7 මේ 7 වෙනි ස්ථානයේ තමයි විවාහය ගැන පෙන්වන්නේ. විවාහය පිළිබඳ අපිට තේරුම් ගන්න පුළුවන් මේ 7 වෙනි ස්ථානයේ මේ 7 වෙනි භාවයේ ගහය පිහිටීම අනුව තමයි. අපි ඒකට කියනවා විවාහක ස්ථානය කියලා. ලග්න ස්ථානය, ධන ස්ථානය, සහජ ස්ථානය, බන්දු ස්ථානය, කුෂ්ඨ ස්ථානය, ත්‍ස්ස ස්ථානය, විවාහක ස්ථානය. මේ විවාහක ස්ථානය තමයි කෙනෙක්ගේ කේන්දරේ විවාහය ගැන පෙන්눔 කරන්නේ. ඒ කේන්දරේ මෙන්න මේ ස්ථානයේ කුජ අඟහරු හිටියොතින් අපි කියනවා කේන්දරයේ අඟහරු 7 කියලා. අඟහරු 7 කියලා කියන්නේ මෙන්න මේ ස්ථානයේ අඟහරු හිටියොතින්. එහෙම කෙනා විවාහයට වැඩි කැමැත්තක් නැහැ. මේ රුසංග යෝගය නිසා විවාහයට බාධා විවාහයට පීඩා ඇති කරන පිහිටීමක් තමයි අඟහරු 7 ඉන්නකොට පිහිටිය. එහෙම කෙනා විවාහ වෙන්න ඕන අඟහරු 7 හෝ සෙනසුරු 7 හෝ අඟහරුට 7 පේන කේන්දරයක් එක්ක තමයි විවාහ වෙන්න ඕන. එහෙම නැති වුණාම ගොඩක් පෞල් කඩාකප්පල් වෙලා කරමගදී ප්‍රශ්න වලට මුහුණ පානවා. මෙන්න මේ අඟහරු 7 ඉන්නෝ නම් කෙනෙක්ගේ නීච සතුරු රාශි වුණොතින් අපි කියමු මේ 7 වෙනි විවාහක ස්ථානයේ කටක රාශියක් වුණොතින් අන්නේ ස්ථානයට අඟහරු හොඳ නැහැ. අන්න එහෙම වුණාම එයාගේ කේන්දරේ විවාහයට සුබඵල මදි. ඒ අඟහරු ගහයත් එක්කම අපි කියමු සෙනසුරු හිටියොතින් අන්න ඒකත් විවාහයට බාධා ඇති කරනවා. උදසනි ඒක රාශිය වෙලයි කියන්නේ මෙන්න මේ දෝෂෙට බෞම දෝෂ. මෙහෙම කෙනා විවාහයේ වන සහකාරව සහකාරිය ඉක්මනින් ආයස අඩු කරන පිහිටීමක් තමයි කුතසනි කෙනෙක්ගේ කේන්දරේ කුමන ස්ථානයක පිහිටියත් විපාක දෙන්නේ. ඒ අඟහරු ගහයා වෙනසුරු ගහයා අමතරව වෙන දෝෂ වලිනුත් විවාහයට බාධා ඇති කරවන්න හේතු යෙදෙනවා. විශේෂයෙන්ම මේ සෙනසුරුයි කුජයි තමයි අඟහරු විවාහයට බාධා ඇති කරවන්නේ. ඒට ප්‍රධානම හේතුව තමයි මේ ගහ දෙන්න විවාහයට ඒ තරම් කැමැත්තක් නැහැ. ඒ විවාහයක තැන ඉපිහිසතිනුතින් එහෙම දෝෂ තමයි ඇති කරවන්නේ. සෙනසුරු නැතුව අඟහරු මේ ස්ථානික වගේ හිටියත් විවාහක සෙනසුරුට 7 පේනවයි කියලා කියන්නේ මෙන්න මේ 8 මෙන්න මේ ස්ථානයේ 6 4 කේන්දරයේ මේ ස්ථානයේ කුජ 10 වෙනි මේ 4 කේන්දරයේ මේ ස්ථානයේ ලග්නේ කුජ අඟහරු හිටියොතින් අන්න 7 පේනවයි කියලා අපි සඳහන් කරනවා. එහෙම කෙනත් විවාහ වෙන්න ඕනේ සෙනසුරට හෝ අඟහරුට 7 පේන කේන්දරයක් එක්ක. එහෙම නැති වුණාම විවාහයේදී ප්‍රශ්න ඇති කරවල විවාහය එපා කරන හේතු යෙදෙනවා. මේ විදිහට තමයි කෙනෙක්ගේ විවාහය පිළිබඳ අඟහරුගේ දෝෂ මනින්නේ. ඊට අමතරව
වෙනසුරුත් ඒක රාශි වුණොතින් අන්න ඔහුට හොයට විවාහ වෙන්න අමාරුයි. විවාහයට අකමැත්ත ප්‍රකාශ කරනවා. ඊට අමතරව සෙනසුරුයි අඟහරුයි රාහුයි වගේ හිටියත් ඒ ප්‍රශ්නේදී විවාහ පාපාන්තික. රාහු එකේ හේතු ගහේ හිටියතින් ලක්නේ හේතුයි රාහුයි එක හතේ හිටියතින් එයාට විවාහ පාපාන්තික හැදිලා ඒ විවාහයට ඒ තරම් හොඳ පිහිටීමක් නෙවෙයි. කේන්දරවල පිහිටීම අනුව තමයි එක එක්කෙනාට ඒ දෝෂ ඇති කරවන්නේ. ඔයාලයි කේන්දරෙත් මේ විදියට දෝෂ තියෙනවා නම් දැනට විවාහ වෙලා සිටිනවා නම් සමහර විට ඔය ප්‍රශ්න වලින් පීඩාවටපත් වෙනවා ඇති. එහෙම නැති වුණොත් ඉස්සරහට විවාහ වෙනකොට පොරොන්දම් ගැලපීම තුළින් විවාහ වීම තමයි ඊටම සාර්ථක.